කඳු අතරේ මිනිසුන්ගේ අතින් නිර්මාණය වෙන අරුම පුදුම හෙල්මලුවකා භූමිය බලන්නකෝ. වැස්සත් එක්ක ලංකාවේ තියෙන පොල්වත්තක නිස්කලංක සුන්දරත්වය නම් වෙනම ලෝකයක්. මතක් කරලා අපිව ෆලෝ කරන්න, වීඩියෝ එකට ලයික් උත් දාන්න. අයියෝ මේ කවයට වෙන අකරතැබ්බේ බලන්නකෝ. කොළපාට මිටි කන්න ආසය කමෙන්ට් එකක් දාගෙන යන්න. දන්නේ කවුරු හරි කියන්න බලන්න මේ කොළපාට මිටි ලංකාවේ හැදෙනවද කියලා. මේ ආච්චිගේ මොලේ කොහමද? මේ වගා භූමියට ජලය ඉසින මේ යන්ත්‍රය කොහමද? මේ පුද්ගලයා මේ ලස්සන මල කඩන්න දරන උත්සාහය බලන්නකෝ. පැල පැකට් කරන්න සාදාගෙන තියෙන මේ උපකරණය කොහොමද? බිමකට පොහොර ඉසින ආකාරය බලන්නකෝ. මෙමගින් විශාල වකා බිමකට ඒකාකාරී ලෙස පොහොර ඉසීමට හැකියාව ලැබෙනවා. මේ බලන්නකෝ. මේ ගොඩනැගිල්ල කොච්චර ලස්සනට පේනවද මේ මල් ගහ හින්දා. ගස් පාමුල ඇති වල් පැල ඇති ඉවත් කිරීමට හා පස් බුරුල් කිරීමට භාවිතා කරන මේ උපකරණය කොහොමද? කෙසෙල් වගාකින් වට වූ ඉතා අලංකාර ලෙස සකස් කර ඇති පිහිනුම් තටාකය බලන්නකෝ. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන කාන්තා රෝස ගස් බොන්සායි කරලා තියෙන විදිහ බලන්නකෝ.